හයි යමුද අපිත් එක්ක ලංකාවට යන්න කලින් මං අන්තිම වතාවට බල්කනි එකේ තියලා තිබ්බ මගේ මල් පැල ටික බලලා වතුර ටිකකුත් දැම්මා. අපේ ෆ්ලයිට් එක තිබ්බේ උදේ 8:00 හින්දා අපි උදේ 5ට විතර එයාපෝට් එකට යන්න පිටත් වුණා. පාර අපි යන්නේ එයා ඒෂියා ෆ්ලයිට් එකට. ඒ නිසා කුලාලම්පුර ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ටර්මිනල් 2 වලට තමයි ආවේ. මේ අවුරුද්ද චයිනීස් නිව් ඉයර් සෙලිබ්‍රේෂන්ස් මිස් වෙන එක ගැන නම් මට හරිම දුකයි. අපි එයාපෝට් එකට යද්දී චෙක් ඉන් ඕපන් වෙලා තිබුණේ නැහැ. නිසා ටිකක් ඇවිදවිද හිටියා. පස්සේ අපි ගියා චෙක් ඉන් වෙන්න. මේ පාර හැමදේම අපිට තනියම තමයි කරගන්න තිබ්බේ. එයාපෝට් එකේ හැමතැනම සෙල්ෆ් සර්විස් චෙක් ඉන් කියෝස්ක් ගොඩාක් තිබුණා. අපි පාස්පෝර්ට් ස්කෑන් කරලා බෝඩින් පාස් ප්‍රින්ට් කරගෙන ටැග් කරගෙන ඊට පස්සේ බෑගේජ් ඩ්‍රොප් කරන්න ගියා. අද එයාපෝට් එක හරිම ක්‍රවුඩඩ් ඇන්ඩ් බිසි. අපිට බෑගේජ් ඩ්‍රොප් කරන්නත් සෑහෙන ලොකු කිව් එකක ඉන්න වුණා. මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක සෙල්ෆ් බෑගේජ් ඩ්‍රොප් කරන. ඒ නිසා මම ෂුවර් නැතුව හිටියේ බෑගේජ් ටික ලංකාවෙන් ගන්නකම්ම. කොහොම ඉවර වෙද්දී අපිට හොඳටම බඩ ගියා. ඊට පස්සේ අපි ගියා කන්න. අපි ගියේ KLIA 2 එකේ තියෙන හෝම් ටවුන් හයිනන් කොෆි එකට. ඒකේ කෑම නම් සුපර් 10 out of 10 දෙන්න පුළුවන්. ඉතින් තමයි මතක් වුණේ මට ෆේස් ක්‍රීම් එකක් ගන්න බැරි වුණා කියලා. ඊට පස්සේ ගියා වොට්සන් එකට ඒක ගන්න. ඊට පස්සේ අපි ගියා ඉමිග්‍රේෂන් එකට. අපිට එතන 30 minutes විතර queue එකක ඉන්න උනා. ඒ වැඩත් ඉවර කරලා අපි ඊගාවට ගියේ ඩියුටි ෆ්‍රී එකට. ඩියුටි ෆ්‍රී එකනොත් බඩු අරගෙන අපි දෙන්න තවත් ටිකක් වෙලා ඇවිද හිටියා. බෝඩින් ටයිම් එකක් ආපු නිසා අපි ගියා ගේට් එක පැත්තට. එතනත් සිකියුරිටි චෙක්-ඉන් එකට ලොකු කිව් එකක් තිබුණා. ඊට පස්සේ අපි ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න ගියා. කොච්චර ෆ්ලයි කරලා තිබුණා හැමදාම ෆ්ලයිට් එකකට නගිද්දි පළවෙනි ෆ්ලයිට් එකේ දැනුන එක්සයිට්මන්ට් එකම තමයි දැනෙන්නේ. මේ මගේ පස්වෙනි ආයේෂා ෆ්ලයිට් එක. අනිත් හැම එකකම වගේම මේකේ ස්මූත් ටේක් ඔෆ් එකක් තිබුණේ. අපේ මීල් එක විදියට තිබ්බේ චිකන් රයිස් උයි චිකන් බිරියානි. මීල් එකට 8 out of 10 දෙන්න පුළුවන්. ඉතින් අපි දෙන්න කාලා තුනමාරක් හොඳට නිදිය ගත්තා. කවුරු හරි මගෙන් ඇහුවොත් මගේ ජීවිතේ කැමතිම එස්කලේටර් එක මොකක්ද කියලා ඒ තමයි මේක. මොකද ඊට පස්සේ මම ගෙදර යන නිසා. එයාපෝට් එකේ වැඩ ටික ඉවර කරගෙන අපි හැමම ගෙදර යන්න පිටත් වුණා. Thank you for watching. Bye.